විශේෂයෙන් මුජිබ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණු අතර කිව්වා. මේ ආයතන පද්ධතිය තුළ තියෙන වංචා දූෂණ පිළිබඳව කරුණු බොහොමයක් කියන්න උත්සාහ කළා. මේ නිලධාරීන් පිළිබඳව මම නිලධාරීන් නම් කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා කිව්වා සමහර නිලධාරීන් පිළිබඳව විනය පරීක්ෂණ තියෙන මන්ත්‍රීතුමා. එනිසා මේ අය තමයි පහුගිය කාලේ මේ ලක්ෂ සතොස ආයතනය කළමනාකරණය කරේ. ගරු කතානායකතුමනි එක ටෙන්ඩර් කරුවෙක් එක පුද්ගලයෙක් ඇවිල්ලා 6 දෙනෙකුගේ ටෙන්ඩර් පත්‍රිකා එකට අරන් යනවා. එක්කෙනෙක් ඇවිල්ලා 6 දෙනාගේම ටෙන්ඩර් පත්‍රිකා අරන් ගිහිල්ලා තමයි ගරු කතානායකතුමනි ටෙන්ඩර් දාන්නේ. අපි බාර ගන්නකොට ලක්ෂ සතොස බිලියන 22ක් පාඩුයි මන්ත්‍රීතුමා. බිලියන 22ක් කෝටි 2200ක් පාඩුයි. කෝටි 2200ක් පාඩු වෙනකොට මේ ආයතනේ තියෙනවා 448ක් තිබුණා. අපි බාර ගන්නකොට වෙළඳසැල් 448න් 252ක් පාඩු ලබන ආයතන. 252ක් පාඩු ලබන ආයතන. අපි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔබතුමා මතු කරා අපේ වැඩ බලන මෙහෙයුම් කලම් ප්‍රධානියාගේ ප්‍රදේශයේ මේ කඩයක් අරින්න යනවා කියලා නෑ. අපි මේ අවුරුද්දේ කඩ එහෙම නැත්නම් සොප් 150ක් විවෘත කරන්න සූදානම් වෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ සොප් 150 විවෘත කරන්නේ අපි දැන්වීම් පළ කරලා ආයතන අපිට දැනුම් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම ඒ තියෙන ආයතනයේ පිළිබඳ වෙළඳපළ සමීක්ෂණයක් කරනවා. කොපමණ වෙළඳාමක් වෙනවද එහෙම නැත්නම් ඒ වෙළඳාම අපිට කරගෙන යන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව. අපේ මේ 252ක් පාඩු ලබන ආයතන අපි සමහර ඒවා වහනවා. සමහර ඒවා රීලොකේට් කරනවා. එයි සමහර ඒවාගේ මාසික අඩුම ගානේ කුලිය ගෙවන්නවත් මේ කියලා ආදායම් හොයන්නේ නැහැ. පඩි නඩි නෙමෙයි කුලිය ගෙවන්නවා. එහෙම තිබුණේ සමහර දේශපාලඥයන්ගේ ගෙවල් වල මේවා තියෙන්නේ. ඒ අයගේ කඩවල දාලා තියෙන මේවා. එනිසා අපි රීලොකේට් කරනවා විතරක් නෙමෙයි අලුතෙන් පටන් ගන්නකොට වෙළඳපළ සමීක්ෂණයක් කරලා ඒ සමීක්ෂණය අනුව තමයි පටන් ගන්න. ඒක නිසා CEO ගෙද සභාපතිගෙද එහෙම නැත්නම් ඇමතිවරුන්ගෙද අදාළ නැහැ. දෙන ඕනම තැනක් වෙළඳපළ සමීක්ෂණයක් මත යෝග්‍යතාවයේ බලලා තමයි මේ සොප් එක අපි පටන් ගන්න කියන කාරණේ අපි අවධාරණය කරලා කියන්න ඕන. ඒ වගේම සමහර කරුණු ඔබතුමාට කියනකොට ගරු මුජිබ මන්ත්‍රීතුමා මේ කරුණු කොටසයිනේ කියන්නේ. තමන්ගේ කායල් විතරයිනේ කියන්නේ. මේ procurement DGM කෙනෙක් ගැන කිව්වා. procurement DGM ගැන කිව්වා මං කියන්නේ මගේ කතාව ඇතුළේ කියන්න ගියොත් එහම සතොසේ නිලධාරීන් 22ක් බඳවා ගැනීම සඳහා දැන්වීම් දාලා තියෙන ගරු මන්ත්‍රීතුමා. නිලධාරීන් 22ක් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළ කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් දන්න අය දක්ෂ අය වන්න. මොකද මේ තියෙන පඩියට සමහර අය එන්නේ නැහැ. ඒ නිසා සමහර අය පඩිය වෙනුවට වෙන විදිහට පඩි හදාගෙන හිටිය සතොස ඇතුලේ. ඒ නිසා තමයි සතොස මෙතෙන්ට වැටිලා තියෙන්නේ. ඔබතුමාට මම කියන්නම් 2014 ඉඳන් ගරු කතානායකතුමනි මේවා කොහොමද වෙලා කියන්නේ 2014 ඉඳන් මිලියන 350කට ආසන්න බඩු තොග සතොස ගබඩා වලින් පිටත් වෙලා. හැබැයි දැන් අපි 2025 තවම මේ බඩු අතරමඟ ෂොප් එකට ඇවිල්ලා නැහැ. ගබඩාවෙන් පිටත් වෙලා 2014 ඉඳන් අවසානයේ මේවා සේවකයන්ගේ අඩුමාන කියලා කපන්න හදනවා. සේවකයන්ගෙන් කපන්න හදනවා. සේවකයෝ 1179කින් අඩුමාන කපන්න දාලා තියෙන්නේ. සතොස පාඩු කරන අය, සතොස පාඩු කරපු අය මේ සමහර තොරතුරු හරියට කියලා නැහැ. ඒ නිසා අපේ වෑයම ජනතාවට භාණ්ඩ හා සේවා බෙදා හැරීම සඳහා මේ සතොස ආයතනය පවත්වාගෙන යන්න ඕනේ. ඒකට තමයි අපේ මැදිහත් වීම තියෙන්නේ. ඒ නිසා මේ සමහර කරුණු කියනකොට සමහර කරුණු කිව්වේ බාගෙට. මොකද අපේ රටේ සහල් පිළිබඳව මෙතුමා කිව්වා මේ අපි රුපියල් 65ක බද්දක් ගැහුවා කියලා. ඒක වැරදි මන්ත්‍රීතුමා. රුපියල් 65 බද්ද ඉස්සෙල්ලාම ඉම්ප්ලිමන්ට් කරන්නේ 2023 මැයි මාසේ 18 වෙනිදා. අපි ආණ්ඩුව බාර ගන්න අපේ ජනාධිපතිවරයා ආණ්ඩුව දිසානායක සහෝදරයා ජනාධිපතිවරයාට පත් වෙන්නේ 2024 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ඡන්දෙ තිබ්බේ. 2023 තමයි මැයි මාසේ 18 රුපියල් 65 කරන්නේ හාල් බද්ද. අපි නෙමෙයි. හැබැයි හාල් බද්ද තියෙන එක අපේ රටේ ගොවිතැනට ගොවියාගේ වීමිලට උත්තරයක්. ඔබතුමල්ලන් පහුගිය දවස්වල ඇහුවානේ මේ මදි කියනවා ගොවියෝ දෙන්නේ නැහැ කියනවා. ඇයි මේ කියලා. ඒ නිසා අපි හාල් වගේම වෙළඳපළ ඇතුලේ ගොවියත් සහල් පාරිභෝගිකයත් දෙන්නම ආරක්ෂා කරගෙන තමයි මේ බද්ද තියන් යන තීරණය කරේ. එහෙම නැතුව අපි ගහපු බද්දක් නෙමෙයි මේ බද්ද මොහොතේ තිබුණා. ඒ බද්ද අපි එහෙම අනුමත කරා. ඒ නිසා මේ පිළිබඳව කරුණු කියද්දී මේ සතොස ආයතනය පිළිබඳව මේකයි කිව්ව ඔබතුමාට. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ ඔබතුමා දන්නවා සමාජයට ආණ්ඩුව පහුගිය ජනාධිපතිවරණේ පවතින කලින් ගිය අවුරුද්දේ විතරක් ගරු කතානායකතුමනි සතොස සේවකයෝ ගිය අවුරුද්දේ විතරක් බඳවාගෙන තියෙනවා ගරු කතානායකතුමනි. ගිය ජනවාරි මාසේ ඉඳන් 500කට ආසන්න ප්‍රමාණයක් 2023 370ක් බඳවන් තියෙනවා.
ජනවාරි මාසෙත් එක්ක 851ක් බඳවන් තියෙනවා. ඡන්ද නාම යෝජනා වලට කලින් මාසේ ජූලි මාසේ 336ක් බඳවන් තියෙනවා. දැන් කොහෙද මෙයා ඉන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ සතස වෙළඳසැල් වල 259ක් සේවකයෝ වැඩි. මාතර 86ක් වැඩි ගරු මන්ත්‍රීතුමා. 86ක් වැඩි සේවකයෝ. දැන් මේ අය බඳවගෙන ගමේ කට්ටිය හිටපු සභාපතිලා ගමේ කට්ටිය දාලා කොළඹයි මාතරයි දාලා. හිටියේ පසඳ යාපා හිටියේ සභාපති හැටියට. දැන් අද කාටද බර්ඩ්න් එක කාටද මේ තියෙන බර අද සතසට. හැබැයි අපි එක සේවකෙක්වත් අයින් කරලා නැහැ. අපි ඉස්සරහට මේ අලුතෙන් ආරම්භ කරන සතස වෙළඳසැල් වලට මේ යොමු කරන්න කටයුතු කරනවා. ඒ නිසා සතස ලාභ ලැබීම කෙසේ වෙතත් සිල්ලර වෙළඳාමේදී ජනතාවට සහනදායක ලෙස බඩු මිලදී ගන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන්න තමයි අපේ වෑයම. ඒ වගේම බඩු මිල පිළිබඳව කතා කරා. ඒ නිසා අපි සතස බඩු මිල සම්බන්ධයෙන් කතා කරද්දී ගරු කතානායකතුමනි මම ළඟ තියෙනවා මම මේක හැන්ඩ්සාඩ් කරනවා. භාණ්ඩ වර්ග 40ක් ගරු මන්ත්‍රීතුමා. 2024 මාර්තු මාසේ 2025 මාර්තු මාසේ. ඔබතුමාට ඕනනම් කියන්න පුළුවන්. ලොකු ලුණු රුපියල් 185යි තිබ්බේ 400යි ගිය මාර්තු වල. ඊට පස්සේ පාකිස්තාන එක තිබ්බේ රුපියල් 185යි 395යි ගිය මාර්තු වල. මේ වගේ භාණ්ඩ වර්ග 40ක් තියෙනවා. නේ. ඊට පස්සේ බ්‍රවුන් සුගර් 430යි තිබ්බේ දැන් 285යි සතොසේ. ඊට පස්සේ කෑන් ෆිෂ් තිබුණේ 290යි දැන් 270යි. ඊට පස්සේ කෑන් ෆිෂ් ලෝකල් එක 425 දැන් 380යි තිබ්බේ 425යි 475යි. එනිසා මේ විදිහට ගත්තාම භාණ්ඩ වර්ග 40ක මේක කන්ෆයර් කරපුවාම 120කින් බඩු මිල අඩු කරලා තියෙනවා. ඒ නිසා භාණ්ඩ වර්ග වල මිල අඩු කරලා තියෙනවා. ඒ නිසා වෙනදා තිබිච්ච අර ඔබතුමා කිව්වා වගේ සතොසේ ක්වොලිටි එක ෆේල් වෙච්ච ඒවත් ගත්තා හරි. පහුගිය මාස 3 ඇතුලේ අපි සැපයුම් කරුවන් 3 දෙනෙක් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. එක සැපයුම් කරුවෙක් 8 පාරක් රිජෙක්ට් වෙනවා. ඔය ක්වොලිටි එකෙන්මයි සමහර ඒවා කරන්නේ. 8 පාරක් රිජෙක්ට් කරනවා. බ්ලැක් ලිස්ට් කරනවා අපි. ඇයි? මේ සතොස තමයි ඩම්පින් වලට තියන් ඉන්න තැන. හැබැයි මේ නිලධාරි තමයි වගේ හිටියේ කරු මන්ත්‍රීතුමා. මේ සමහර නිලධාරි අද වේකන්ටලා තියෙන්නේ නිකන් නෙමෙයි. වගකීම ඉටු කරන්නේ නැතුව වගකීම ඉටු කරන්න කිව්වහම රස්සාව දාලා යන්න පටන් අරන්. අපි කියන්නේ යවන කට්ටිය යවන්න ඕනේ. ඇයි? නැතුව මේ සතොස හදන්න බෑ. මම ඔබතුමාට කිව්වේ ඒකයි භාණ්ඩ වර්ග මිලියන 350කට ආසන්න භාණ්ඩ තවත් අතරමඟ අවුරුදු 11ක් පාරවල් වල. එහෙම වෙනවද කරු මන්ත්‍රීතුමා? නෑ. මේ සතොසේ ප්‍රොකියුමන්ට් මේ සතොසේ ට්‍රාන්ස්පෝර්ට් මේ සතොසේ ගබඩා මේ කරපු අය. ඒ නිසා අපි මේක හදන්න මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා මේ සතොස ගැන කිව්වා වගේ මේ අපි මේ විතරක් නෙමෙයි. තව බොහෝ වංචා දූෂණ සිද්ධ වෙච්ච තැන් වගේම මේ ටෙන්ඩර් ක්‍රියාවලින් හරහා වැඩ කරපු තැන් තියෙනවා. ඔබතුමාට නම් තව උදාහරණයක් දෙයක් කියන STC ගැනත් කිව්වා. STC එක ගැනත් කිව්වා. STC එකේ අපි තමයි STC එකට තමයි ගරු කතානායකතුමනි මේ එක්ස්ප්ලෝසිව් වලට මේ ඇමෝනියා නයිට්‍රේට් වලට අපි තමයි ලයිසන් එක තියෙන අපි තමයි බෙදා හරින්නේ ආරක්ෂක අමාත්‍යාංශ උපදෙස් මත අදාළ අවශ්‍යයට. හැබැයි අපි බාර ගන්නකොට ඇමෝනියා නයිට්‍රේට් ගෙනාවේ මෙට්‍රික් ටන් එකක් ඩොලර් 1145යි. ඩොලර් 1145යි. අපි මේක ටෙන්ඩර් දාලා විවෘත ටෙන්ඩර් දාලා ගෙනාවා. දැන් කීයද? ඩොලර් 600 එක මෙට්‍රික් ටන් එකක් ඩොලර් 681 ගානේ අපි ගත්තා. අවුරුද්දකට මෙට්‍රික් ටන් 2000ක් අපි ගේනවා. මෙට්‍රික් ටන් 2000ක් අපි ගේනවා. මේ මෙට්‍රික් ටන් 2000 වෙනුවෙන් අපි අඩු කරපු මුදලෙන් ගණන් හදලා බැලුවොත් එහෙම කරු මන්ත්‍රීතුමා ඩොලර් 464ක් මෙට්‍රික් ටන් එකකින් අඩු කරලා තියෙනවා. ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් අපි මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුලේ නිකන් එළියට ගිහුවා අපි නවත්තලා තියෙනවා. සද අද යායට අඩුවට මේ ඇමෝනියා නයිට්‍රේට් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආයතන පාවිච්චි කරගෙන ඩීල් දාපුවා තියෙන අගමැතිතුමිය මේ පිළිබඳව ඊයේ පෙරේදා ප්‍රකාශයක් කරා. පහුගිය ආණ්ඩුව කාලේ අර ස්මාර්ට් බෝඩ් ගේන වැඩක් කරා. ඒත් මේ STC එක පදන අල්ලගෙන තමයි මේ වැඩේ කරේ. රජයේ මිලදී ගැනීම ආයතන පදනම් කරගෙන. නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ මට තව බොහෝ කරුණු අපි මේ අමාත්‍යංශ ඇතුලේ තියෙන අපිට කතා කරගන්න ඕනේ. බොහෝ කරුණු තියෙනවා. නිසා මේ කරුණු අතර අපි ඉතිහාසයේ පළවෙනි වතාවට අපි මේක හදලා දැන් අවුරුදු 50කට වැඩි. ඒ නිසා මේ අවුරුදු 54ක් දැන් මේ 54 වැඩිම සේල් එක වගේම හොඳම කාර්යක්ෂමතාවයක් සහිතව වැඩ කරන මේ කාලය ඇතුලේ ඒ සභාපතිතුමා කාර්ය මණ්ඩලෙත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා අපි මේ ආයතනවල තිබි අර මේවා අත්පත් කරගෙන හිටපු සමහර බහිරවය භූතය වගේ කට්ටිය අපි අයින් කරලා මේ ආයතන පද්ධතිය ඉස්සරහට අරන් යන කටයුතු කරනවා.